කන්දට යන්න ගමන ආරම්භ කරලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි මේ කන්ද තරණය කිරීමේදී අනිවාර්යයෙන්ම වතුර රැගෙන යන්න ඕනේ. කන්ද මුදුනේ වතුර නිමිති ස්ථානයක් නැහැ. අපිත් වතුර කෑන් 3ක් විතර අරයි යනවා. අපි කැම්ප් කරන්න යන නිසා එක දවසක් නැගලා එක දවසෙන් එන්න පුළුවන් කන්ද නිසා එහෙම යන අයට මෙච්චර වතුර රැගෙන යන්න අවශ්‍ය නැහැ. කැම්ප් කරන්න බලාපොරොත්තු යන අයට ඒ සඳහා අවශ්‍ය වතුර අරගෙනම ගමන ආරම්භ කරන එක පහසුයි. ඔයා අපි කලින් පෙන්නුවේ කඩේ අයියා. ඒගොල්ලෝ අවශ්‍ය කැම්පින් බඩු වතුර දර අවශ්‍ය ඕන දෙයක් මේ අයියාට කන්ටැක්ට් කරගෙන ගන්න පුළුවන්. දැන් අයියා කියන නම්බර් එන්නකෝ අයියට මේ. මගේ නම තමයි සාන්ත. මම ඉන්නේ නාරංගල. නාරංගල මගේ ගාව කැනපියා නම් මනම් සේරම තියෙනවා. ඕනට අවශ්‍ය සියලුම දේ මේ ඉතා පහසු පිළට මම කරලා දෙන්නම්. මගේ නම්බරය තමයි 072යි 568යි 0382. හරි එන ඔයගොල්ලන්ට අයියට කතා කරලා අවශ්‍ය පහසුකම් කතා කරගෙන කලින් දිනයක් දාගෙන කාලගුණේවත් ආගෙන එන්න පුළුවන් මේ ගමනට. එනයි අපි එනකම හම්බෙමු. හරි ගියන්න. ඉතින් තමයි ඉතින් කන්ද නැග්ම පටන් ගන්න. මෙතනින් මේව තව කන්දට යන්න තියෙනවා. මේ කන්දට අපිට නගින්න තියෙන්නේ කන්ද ආරම්භ ගන්න තියෙන ලස්සන තේ වතු යායක් මැද්දේ. ලස්සන දර්ශනය මැද්දෙන් තමයි අපිට මේ කඳු තරණය ගන්න තියෙන්නේ. අපිට යන්න තියෙන වෙන්න මේව. ඔව් මෙතනින් තමයි යන්නේ. ඔව්. ඔව්. යන්නේ? ඒ වගේම අද මාත් එක්ක අපේ ගමනට එකතු වෙලා තියෙනවා කසුන්. ඉන්නවා. හැමදාමත් වගේ අපිත් එක්ක ඉන්න සුජීව අපේ නිත්‍ය සමාජිකයන් දෙදෙනෙක් එක්ක තමයි අද මේ ගමන අපි යන්නේ. යෝනේ අපහසුම දේ තමයි වතුර රැගෙන යන එක. වතුර දර තමයි මේ ගමන ගෙනියන්නේ. අපහසුම නැත්තම් ගමන එච්චර ලොකු මේසකාරියක් නෙවෙයි. දැන් අපි කන්දරික දුරත් ඇවිල්ලා තියෙන්නේ. අන්න අතන පේන බුදු මැදුර හරහා තමයි අපි ඔහොම ඇවිල්ලා තියෙන්නේ. දැන් පැයකට විතර පස්සේ අපි දැන් කන්ද මුදුන ලං වෙලා තියෙන්නේ. අපි මේ අරන් එන වතුරයි බලයි එක්ක ටික පරක් වුණා. ඒ නිසා දැන් පැයක විතර ගමනකට පස්සේ දැන් අපි කන්ද මුදුන ලං වෙලා තියෙනවා. දැන් නම් හවස 4:00 විතර වෙලා තියෙනවා. දැන් නම් දර්ශනේ ලස්සනයි වටපිටා. සීතල හුලම් පාරකුත් තියෙන නිසා වැඩි මහන්සියක් එහෙම නෑ මේ ගමනේ. මේ පැත්තේ තියෙනවා කැම්පින් පොයින්ට්. අපි යන් උඩට
අපේ බලාපොරොත්තු උඩ කැම්ප් කරන එකයි. අපේ කට්ටිය ඇවිල්ලා ඉතින් පරිසරය හොඳටම කරලා තියෙන පොලිතින් කවර ඔක්කොම කාපු බීපු ඒ තැන්වලම දාලා ගිහලා විනාශ කරලා කියලා ඉතින් අපිට එක්ක මෙතන කැම්ප් කරන්නත් පුළුවන් උඩට ගිහින් බලන්න. ඔය මේ කැලෑවට වෙන්න තියෙන්නේ එතන ගියන් එන්න බලන්න. කරන අයගෙන් නම් ඉතින් ඉල්ලන්න තියෙන්නේ පරිසරය විඳගෙන පරිසරය විනාශ කරන්න නැතුව ගෙනාපු අපතර වෙහෙමම රැගෙන යන්න කියලා තමයි. එතන පොයින්ට් එක. වැඩක් නෑ ඔයි. එහෙනම් අපි බලමු. අපි මෙතන තමයි ටෙන්ට් එක ගන්න ඉතින් ඉන්නේ අද. මේ ටෙන්ට් එක ගන්න ගම හම්බ ඔන්න එන අපි කැම්ප් එක ගන්නයි හදන්නේ. අපි කැම්ප් එක ගන්න දෙන පොඩ්ඩක් වෙනස් කරා. පොඩ්ඩක් කාලගුණය වෙනස් වුණොත් හදිස්සියවත් වැස්සක් ආවොත් උඩ තියෙන චෛත්‍ය ගහපු තැන පොඩ්ඩක් අවදානම වැඩි. විදුලි කෙටිල්ලක් හරි මොකක් හරි වුණොත් එතන පොඩ්ඩක් අවදානම වැඩි නිසා අපි ඊට පල්ලෙහා කැම්පින් සයිට් එකේ කැම්ප් එක ගන්න තීරණය කරා. අපේ කට්ටිය දැන් කැම්ප් එක ගන්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් කැම්ප් එක ගහන ගමන් අපි අපේ රාත්‍රී ආහාරය පිළියෙල කරගෙන තියෙන්නේ. එළිය පොඩ හිරි පොඩ තත්ත්වයක් යන නිසා අපි ටෙන්ට් එක ඇතුලේ තමයි මේ සුද්ධ කරගෙන ලකල ඇස්ති කරගෙන වැඩ ටික කරගන්නේ. ඇත්තටම කියනවා නම් මධ්‍යම රාත්‍රියට ලං වෙන අවස්ථාවක තමයි අපි දැන් මේ රාත්‍රී ආහාරය පිළියෙල කරන්නේ. මොකද වැහිබර කාලගුණයක් තිබ්බා.
මේ සියල්ල එකට එකතු කර ටෙම්පරාදු කරගන්නවා. මොකද මෙහෙම තියලා මම කවුරුන් ගන්න? නෑ නෑ රසකාරකේ කන්න දාන්න ටක් ගන්න. බෙරියෙන් බටස්ට මගේ වතුර ටික ඔක තින්නේ. ඒකයි යන්නේ. ඩබලක් ඉන්නවා. ටෙන්ට් එක මූණ නෙමෙයි කරව කඩ වෙන්න මුන් දෙන්න නැගිටින්නේ. ඔන්න එහෙනම් අපි අද අපේ කැම්පේ මස් පස් කරගෙන දැන් අපි යන්න කියලා තමයි ලෑස්තිලා ඉන්නේ. උදේ නම් පොඩ්ඩක් අවුව තිබ්බා. දැන් නම් වර්ෂාවක් දෙන්න වගේ ලං වෙලා තියෙන්නේ. අපි කැම්පේම ගලවගෙන ආපු තැන පිරිසුදු කරලා තියලා යනවා. එන අයටත් කියන්නේ ඉතින් මම කැම්ප් කරපු තැන පිරිසුදු කරලා තව කෙනෙක් ඒක රස විඳින්න පුළුවන් විදියට සුද්ධ පවිත්‍ර කරලා යන්න කියලා තමයි. පරිසරයේම මීදුමේ වෙයිගෙන යන්නේ. කඳු වලලු ඔක්කොම මීදුමේ වෙයිගෙන යනවා. ඕ ඉතින් කලෝගම නේ. මෙතන තමයි මේ හයික් එකේ තියෙන අමාරුම තැන. මම යතල්ලගෙන වයින්. මෙතෙන් අත ගියා සස. ඔයාට දැල්ල මෙතෙන් අත තියන්න බැරි. අනේ හරි. තියලා මේ කකුල ගරින් පල්ලයක්. ඔය දකුණු කකුල. දැන් තමයි මේකේ තියෙන පොඩ්ඩක් අමාරු තැන මේ. නගින එකේ පොඩ්ඩක් ලිස්සනවා වැස්සත් එක්ක මෙතන. ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් බහින්න වෙනවා. තාහිටි සෝරි තමයි. කන්ද බහින්න අවසාන භාගය යන්නේ මේ තේවත් අවසාන ගමන් මග වැටලා තියෙන්නේ. හරි වයින් අන්තිම හරිය එන අයට මෙන්න මෙතන කඩ තියෙනවා. අවශ්‍ය දේවල් උන්න ලබා ගන්න පුළුවන්. මෙතනට නිතරම සංචාරය ගන්න ඇවිල්ලා යන නිසා මේ පැත්තේ කඩවල් එහෙම පොඩි පොඩි කඩවල් එහෙම තියෙනවා. ආයි මේ නතර වෙන්න පහසුකම් නැහැ නේ. නතර වෙලා ඉන්න පුළුවන් ද ආපුවද? එහෙමත් තියනවා. අක්කා පුළුවන් නම් මට මේ ෆෝන් නම්බරය මොකක් හරි කියන්න. මම වීඩියෝ එක දානකොට අක්කයි නම්බරේ නමත් එක්ක දාන්නවා. එතකොට කෝල් එකක් දීලා කලින් මේව කරගෙන යන්න පුළුවන් නේ. ඔව් මන් නම්බරේ ඒක රූම් නෑ. රූම්ද කියන්නේ නෑ අවශ්‍ය උපකරණ කැම්පේ උපකරණ ඒවා මේවා තියෙනනේ. 76යි. ඔව් 76යි 88යි 613. අක්කේ නම මොකද? නිරංජන. ඔව් ඕගොල්ලන්ට අවශ්‍ය කැම්ප් උපකරණ කැම්පින් බඩු තව නම්බරයක් තියෙනවා. ඒකත් කියන්නකෝ අක්කේ නම්බරේ තවම 076යි 24යි 88යි 663. ඔව් ඕගොල්ලන්ට ওই නම්බර් දෙකෙන් කතා කරලා
ඔයගොල්ලන්ට කෑම්ප් කරන්න ඕන නම් අවශ්‍ය උපකරණ මේ ස්ථානෙන් කෝල් කරලා කලින් වෙන් කරගන්න පුළුවන්. ගෑස්, කැම්පින් ටෙන්ට් තියෙනවා, බාබකියු දාන්න අවශ්‍ය උපකරණ. ඒ වගේ දේවල් තියෙනවා. එහෙනම් දැන් අපි මේ ගමන නිමා කරලා අන්තිම බැහැලා අපි වාහනේ නතර කරලා තියෙන තැනට එන ගමන් ඉන්නේ. පොඩ්ඩක් දුරයි. දැන් අපි වාහනේ නතර කරලා ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට බාහිර අවශ්‍ය කැම්පින් උපකරණ ඒවා ලබා ගන්න පුළුවන්. මේ පැත්තේ තැන් 3-4කම තියෙනවා කැම්පින් උපකරණ ඒවා ලබා ගන්න පුළුවන් දැන්. මේ පාරේ ඉස්සරහට මේ අපි එන පාරේ පිටිපස්සේ ඉස්සරහට යනකොට කඩයක් එහෙම තියෙනවා කැම ගන්න වාහනයක් වුණත් ඒ පැත්තට යන්නත් පුළුවන්. ඉතින් දාන්න. මෙතනින් දැන් තව මීටර් 50ක් වගේ ඉස්සරහට එතනද යන්න පුළුවන්. නමුත් අපි වාහනේ දාලා ගියේ එන්න මෙතන මේ ගෙදර ආරක්ෂාවක් හොඳයි වගේ ගේක දාලා යන්න. අරදරයක් නෑ. ඒක තමයි. ඒක කියනවා දර භූමි තෙල් අවශ්‍ය වතුර ජාති බෝතල් ඒවා කැම්පින් උපකරණ මේ අරගෙන යන්න.